ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි. ජීවිතයට අරුතක් අරගෙන මේ උදෑසන අද දවසේදීත් ඔබත් එක්ක දොරමළු වෙන්නට මම සූදානම්. අද දවසේත් ස්වාමින් වහන්සේ ඔබට මෙන්න මෙහෙම වදනක් දෙනවා. එනම් ශුද්ධ පාවුල්තුමන් විසින් තිමෝතියස්ට ලියන ලද පළවෙනි යවුම් පත්‍රයේ දෙවන පරිච්ඡේදයේ 5 වන පදේ මෙන්න මෙහෙම කියනවා. ඇත්තේ එකම දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වන්නේ එකම මැදහත්කාරයෙකි. එනම් මනුෂ්‍යයෙක් වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ. දැන් මොහොතක් හිතන්න. ඔබත් දෙවියන් වහන්සේත් අතර මැදහත්කරුවෙක් සිටින්නේ කවුද? ඒ ඔබ ආශා කරන යම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විවිධාකාර මුනිවරයෝ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නොයෙකුත් ආකාරයේ සිටිවිලි වෙන්න යම් ක්‍රියාවක් වෙන්න පුළුවන්. අපි හිතනවා අපි යමක් කරපුවාම අපිට දෙවියන් වහන්සේ ගාවට යන්න. යම් උපකාරයක් කරපුවාම, යම් කැපකිරීමක් කරපුවාම, යම් වැයවීමක් එකිනෙකා වෙනුවෙන් කරපුවාම අපිට දෙවියන් වහන්සේ වෙතට යන්න පුළුවන් කියලා. මතක තියාගන්න. ඔබ මම දෙවියන් වහන්සේට විරුද්ධව කළ පාපයට වන්දි ගෙවීමට සමත් පූජාවක් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජා වීම හා මරණය තුළින් තමයි. අන්න ඒ පූජා වීම, අන්න ඒ මරණය තුළින් මිසක අපිට දෙවියන් වහන්සේ වෙතට යන්නට ඔබේ මගේ ජීවිතේ කළ නොහොඳට වන්දියක් වෙන කොහෙන්වත් අපිට ලබා දෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ මා අතර දෙවියන් වහන්සේත් එක්ක ඒ සම්බන්ධතාවය ඇති කරන්න, ඔබත් මමත් දෙවියන් වහන්සේ අතර වූ සම්බන්ධතාවය ඇති කරන්න අපිට තිබෙන එකම ආශිර්වාදය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. අන්න එම නිසා අපිට දෙවියන් වහන්සේ වෙතට ලංවීම සහ ආශිර්වාද ලබා ගැනීමට වෙනත් මිනිසෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට හෝ වෙන දෙවි කෙනෙකුට හෝ මුනිවරයෙකුට හෝ වෙන කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඕන් අපි වෙනුවෙන් කොයි තරම් දන නැම්මත්, ඕන් අපි වෙනුවෙන් මොන තරම් දේවල් සිද්ධ කරත්, මොන තරම් පුද පූජා පැවැත්වුවත් පළක් නැහැ. මන්ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට මාටත් දෙවියන් වහන්සේ එක්ක ඒ සම්බන්ධතාවය ඇති කිරීමට මැදහත්කරුවෙක් වෙන්නේ නැත්නම්. අන්න ඒ බවයි අද දවසේ ශුද්ධ පාවුල්තුමන් තිමෝතියස්ට ලියන පළවෙනි යවුම් පත්‍රයේ දෙවෙනි පරිච්ඡේදයේ 5 වන පදේ එලෙස සඳහන් කරන්නේ. ඒක නිසා දුවේ පුතේ, සහෝදරයා සහෝදරියා, මේ තාත්තේ අපි යන්නේ ගමන තුල අපේ සිත සතුටු කරගන්නට, අපේ සිත තෘප්තිමත් කරගන්නට අපි නොයෙකුත් ලෙස විවිධ දේ කරමින් සැනසෙන්න උත්සාහ කරන මේ යුගයේ ජේසු ඔබට මේ උදෑසන කතා කරනවා. ජේසු හැර දෙවියන් වහන්සේ සහ ඔබ අතර, දෙවියන් වහන්සේ සහ මා අතර ඇති ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යන්නට, ගොඩනගන්නට, ශක්තිමත් කරන්නට, මගේ පාපයට කුලිය ගෙවලා දෙවියන් වහන්සේ තුළ අපව එක්සේසත් කරන්නට සමත් කෙනෙක් වෙත්නම් ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි. ඒ නිසා උන්වහන්සේට බයපක්ෂ වෙන්න, උන්වහන්සේට ගෞරව කරන්න, උන්වහන්සේට අයදින්න, උන්වහන්සේගෙන් ඉල්ලන්න අපි වෙනුවෙන් මැදහත්කාරකම් කරන ලෙස කරන්නට ස්වාමීන් වහන්සේ මේ උදෑසන ඔබට මට ආශිර්වාද කරන සේක්වා. උන්වහන්සේගේ බලය අත්දකින්න ජීවිතයට ගෙන ජීවත් වෙන්නට ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේ ඔබට ජේසුස්